මගේ මල්ලී දැන් එකතු වෙලා YouTube channel එක පටන් ගත්තා කකුල් පැටව කියලා. ඔයාලට පුළුවන් විදිහට අපේ වීඩියෝස් නරඹලා බලලා subscribe කරලා bell icon එක click කරලා අපිව follow කරන්න. දැන් අපි අද අපේ පළවෙනි වීඩියෝ එක කරා. දැන් අපේ තියෙන වැරදි අඩුපාඩු හොඳ ඔයාලට පුළුවන් විදිහට comment කරලා දාන්න. අපි යන් අපේ වීඩියෝ එකට. මොකද ශාලිදුව කරපු වැඩේ ඔයාලට කිනිතුල්ලක් ගැන කතා කරන්න කිව්වා කවුද? මම කිව්වා අම්මා ගැන කතාවක් කරන්න කියලා. ශලනිගේ කිනිතුල් කතාව. ආයිබෝවන් ළමයි. ආයිබෝවන් ටීචර්. මම ඊයේ ඔයාලට කිව්වා අම්මා ගැන කතාවක් පුරුදු වෙලා යන්න කියලා. දැන් ඔය ළමයි ඒක පුරුදු වෙලා ආවද? ඔව් ටීචර්. එහෙනම් දැන් නිකුත් පුතා මට ඒ කතාව කරලා පෙන්නන්නකෝ. ආයිබෝවන් සියලු දෙනාටම. ගරු පන්ති බාරගු මෑණියන්ගෙන්ද මාදාබෙල් සොහොරු සොයුරියන්ගෙන්ද අවසරයි. අද මම මෙතෙන්ට පැමිණියේ අම්මා ගැන කතාවක් ඉදිරිපත් කිරීමට. මගේ අම්මාගේ නම කේ.එත් සිල්වා. ඇයගේ වෘත්තිය ගුරු වෘත්තියයි. ඇය සෑම දිනකම හවස අපට කෑමට යමක් ගෙනෙනවා. අම්මා මට ආදරේ. මමත් අම්මාට ආදරේ. ස්තුතියි. හරි බොහොම හොඳට කරා නිකුත් පුතා ගහන්න යන්නත් පොඩියක්. හරි දැන් අපි ගෑනු ළමෙක්ට අවස්ථාවක් දෙමු. ශාලෙන් දුවන්නකො මෙතෙන්ට. දැන් ඔයා කතාවක් කරන්න වාගේ අම්මගෙන්. ආයිබෝවන් මගේ පන්ති බාර ගුරුතුමියගෙන්ද ඔබ සමගෙන්ද අවසරයි. මම මෙතෙන්ට ආවේ මගේ ගෙදර ඉන්න මගේ අම්මා ගැන කතාවක් කරන්න. ඉතින් මගේ අම්මගේ නම නිලුපොලි චන්ද්‍රකාන්ති. එයා දවසක් වස්තු සුද්ධ කරන්න යන අතරමඟදී එයාගේ කකුලේ ලොකු කිනිතුල්ලක් කාලා හිටියා. කිනිතුල්ලා කියන්නේ පාද 8ක් තියෙන විෂම සතෙක්. එයා මිනිසුන්ගේ උරා බොනවා. මිනිසුන් හපා කනවා. එයා මාංශ භක්ෂක සතෙක්. එයා සුද්ධ ජීවියට වඩා ටිකයි ලොකු. ඉතින් දැන් මගේ අම්මගේ එයා ගොඩාක් බීලා තිබ්බා. ඒ හින්දා මට හරිම දුකයි. මම මගේ අම්මට ගොඩාක් ආදරෙයි. ඉතින් මගේ කතාව දැන් ඉවරයි. ඔබ සැමට ස්තුතියි. ටීචර් මම යන්නම්. මොකද ශාලිදුව කරපු වැඩේ ඔයාලට කිනිතුල්ලක් ගැන කතා කරන්න කිව්වා කවුද? මම කිව්වා අම්මා ගැන කතාවක් කරන්න කියලානේ. අද ගෙදර ගිහින් හොද්දට පුරුදු වෙන්න ඕනේ අම්මා ගැන කතාව. ඊට පස්සේ මට හෙට උදේට ඇවිල්ලා අනිවාර්යෙන් ඒ කතාව දෙන්න ඕනේ. නැත්නම් මම ඔෆිස් එකට යනවා මෙහෙම කතාවක් කරේ නැහැ කියලා. හරි දැන් පටන් ගන්නකො අපි අද පාඩම කරමු.